අද දවස ඇවිල්ලා 7 වෙනි මාසේ 29. ඒ කියන්නේ මේ මාසේ ඉවරයි ගොඩක් දුරට. එතකොට මේ මාසේ ඉවර වෙන අවස්ථාවේදී මම මාකට් එකේ පොසිෂන් බලනවා නැසන් රන්ට් වල. ඒක ඇවිල්ලා සෙල් පොසිෂන් එකක්. එකට දෙකක වගේ RR එකක් තමයි මම මෙතනදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ට්‍රේඩ් එක ගැන කිව්වොත් ට්‍රේඩ් එකේ ලොකු රිස්ක් එකක් නැහැ. නමුත් යම් අවදානමක් තියෙනවා. මොකද මාකට් එකේ අපි ඩේලි VWAP බෑන්ඩ් එකකුත් එක්ක රීඩ් කරන්න ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් ප්‍රයිස් එක රිජෙක්ට් වෙන්නේ පර්ෆෙක්ට්ම ලෙවල් එකකින් නෙමෙයි. මාකට් එක රිජෙක්ට් වෙන්නේ ඊට පහලින් තමයි. එතකොට මෙන්න මේ තියෙන ලෙවල් එකේ මේ තියෙන ඒරියා එකෙන් නැවත වතාවක් මාකට් එකේ ප්‍රයිස් එක ඉහළට බවුන්ස් කරන්න පුළුවන්. ඒකට එහෙම බවුන්ස් කරොත් අපිට මාකට් එකේ මේ ට්‍රේඩ් එක රන් කරන්න අමාරුයි. දැන් අපි 15 මිනිත් වලට දාලා පොඩ්ඩක් බලුවොත් මොන වගේද තියෙන්නේ කියලා. දැන් මේ තියෙන 15 මිනිත් මාකට් එක. ඒකට 15 මිනිත් එකේ හැටියට මේ එන highest point එක මෙතන නිර්මාණය කළා. මේ ලෙවල් එකෙන් දැන් මෙතන පේන ඇති මේ ඒරියා එක බ්‍රේක් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ පොයින්ට් එකෙන් ආයෙ වතාවක් බයර්ස්ලා මාකට් එකට ඇඩ් වෙලා ප්‍රයිස් එක ඇග්‍රෙසිව් බයි එකක් ගෙනියන්න පුළුවන්. එතකොට ඒ කාරණාව අපි මතක තියාගෙන අපි යමු 1 minute 1 මිනිත් වලට ගිහිල්ලා අපේ කී ලෙවල් එකට එනකන් අපිට පුළුවන් මොනිටර් කරන්න ප්‍රයිස් එක කොහොමද ඩිස්ට්‍රිබියුට් වෙන්නේ කියලා. ඒතකොට මෙන්න මේ වගේ පොසිෂන් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවල ට්‍රේඩ් ඕපන් කරද්දී ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ගැටලුවක් ඇත්තටම තියෙන. ඒ ගැටලුව කියන්නේ මේ වගේ ලොකු රිස්ක් එකක් තියෙනවා. මේ වගේ තැනකදී අපි ට්‍රේඩ් එකක් මාකට් එකේ ඕපන් කරනකොට මොකද ප්‍රයිස් එක ඇවිල්ලා ස්ට්‍රෝන්ලි මූව්මන්ට් එකක් ගෙනියන්නේ නැහැනේ. එතකොට මාකට් එක ප්‍රයිස් එක ගෙනියන්නේ යම්කිසි කන්සල්ටේෂන් එකක් හදාගෙන ඒ විදිහට තමයි. ඒත් අපිට මෙන්න මේ තියෙන ලෝ එක අනිවාර්යයෙන්ම බ්‍රේක් වෙන්න ඕනි. මාකට් එක මෙතනින් පහළට ඇග්‍රෙසිව් ඩ්‍රොප් එකක් ගෙනියන්න නම්. එහෙම නැත්නම් මාකට් එක උතනින් එහෙම ලොකු ඩ්‍රොප් එකක් අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මාකට් එක උතන යම් රේන්ජ් එකක් හදාගෙන එයා ප්‍රයිස් එක උතනම තියාගන්න ඉන්න එකක් තමයි කරන්නේ. ඒකට අපි බලනවා දැන් මෙතන ගත්තොත් මාකට් එකේ මම 15 මිනිත් එකෙන් පෙන්නුවා මෙන්න මේ ලෙවල් එක. එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් ඩේලි VWAP එකේ ඩීවියේෂන් 1 එක ස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ඒකට මෙතනට සාමාන්‍ය එකට දෙකක RR එකක් වගේ අපිට බලා ගන්න පුළුවන්. එකට දෙකකින් ට්‍රේඩ් එක එක්සිට් කරගන්න පුළුවන්. මුත් ස්ට්‍රක්චර් වයිස් අලුතෙන් මාකට් එකේ ඕඩර් ෆ්ලෝ එකක් නිර්මාණය නොකරොත් මේ ඕඩර් ෆ්ලෝ එක කන්ටිනියු කරොත් අපිට මෙන්න මේ ලෝ එක දක්වා මාකට් එකේ සෙල් එකක් බලා ගන්න පුළුවන් ලොකු. ඒකට එතනින් අපිට එකට 6ක වගේ RR එකක් කැප්චර් කරගන්න පුළුවන්. මේ වෙලාවෙලා මාකට් එකේ ටයිම් ෆ්‍රේම් ඇලයින්මන්ට් නැත්නම් ටයිම් ෆ්‍රේම් අතර මාකට් එක මූව් වෙද්දී ඒ සිද්ධ වෙන රීසන්ස් එක්ක තමයි අපිට මේ විදිහේ රීඩින් එකක් ගන්න පුළුවන් ඉන්නේ. මෙතන ගත්තොත් පැහැදිලිවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැදෙන ස්ට්‍රක්චර් එකත් එක්ක හැමදේම රීඩ් කරලා බලපුවාම මාකට් එකේ හැදෙන්නේ ටෝටල් මැනිපියුලේෂන් සිස්ටම් එකක් වගේ එකක් තමයි නිර්මාණය වෙන්නේ. අපි බලමු මෙයාගේ ස්ට්‍රක්චර් එකේ මොකක් හරි වෙනසක් සිද්ධ වුණොත් දැන් හැම මාකට් එකකම ඔයාලා දන්නවා ටයිම් ෆ්‍රේම් කියලා එකක් තියෙනවා. ටයිම් ෆ්‍රේම් 15 මිනිත් 30 මිනිත් 1 hour 3 මිනිත් මේ විදිහ ගොඩාක් ටයිම් ෆ්‍රේම්ස් මාකට් එකේ අපිට බලා ගන්න පුළුවන්. අපිට මේ ටයිම් ෆ්‍රේම් හැම එකකටම අදාළව මාකට් එකේ යම් මූවමන්ට් එකක් ඕඩර් ෆ්ලෝ එකක් රන් වෙනවා. එතකොට ඒක ඇවිල්ලා එකිනෙකට වෙනස් නැහැ. නමුත් ටයිම් ෆ්‍රේම් වයිස් ඒකේ වෙනස්කමක් තියෙනවා. මෙතන ඇවිල්ලා මම මේ කියන එක ටිකක් සංකීර්ණ වගේ නම් ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් එච්චර හිතන්න එපා. ඒ කියන්නේ මාකට් එක ගෙනියන්නේ බයි සහ සෙල් ඕඩර්ස් එක්ක ඒ තියෙන ඉන්ට්‍රස්ට් එක මත තමයි ඩෙවලොප් වෙන්නේ. නමුත් මෙයාගේ ෆෙයාර් ප්‍රයිසස් කියන ඒවා හැම වෙලේම නිර්මාණය වෙනවා. එතකොට නිර්මාණය වෙන ඒවා අපි ලෝවර් ටයිම් ෆ්‍රේම් එකකට ගියාට පස්සේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ ඉඳන් හයර් ටයිම් ෆ්‍රේම් එක දක්වා මේ මාකට් එකේ ප්‍රයිස් එක ගොඩනගද්දී ඒ ගොඩනගන අවස්ථාවේදී විවිධාකාර ඕඩර් ෆ්ලෝස් නැත්නම් විවිධාකාර ඕඩර්ස් මාකට් එකේ ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔයාලට මේක
වොලියුම් වයිස් සහ අපි අනිකුත් රීටේල් කන්සෙප්ට් එක ගත්තාම මේ තියෙන කන්සෙප්ට් අතර නැත්නම් මේ කන්සෙප්ට් දෙක අතර වෙනස්කම් කිහිපයක් තියෙනවා. නමුත් එතනදී හරි අවබෝධය තියෙනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් මාකට් එකේ මොකක්ද ඇත්තටම එයා මේ ටයිම් ෆ්‍රේම් අතර එක එක ස්ට්‍රක්චර්ස් හදන්නේ කියලා. දැන් මතක ඇති මම ඔයාලට පෙන්නුවා 15 මිනිත් මාකට් එකේ මේ මූවමන්ට් එක සෙල් එකකට ගේන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ තියෙන D1 එක තමයි අපිට පේන්නේ D1 එකේ ලෝවර් බෑන්ඩ් එක වොලියුම් daily VWAP එකෙන් මෙෂර් වෙන. එතකොට මාකට් එකේ දැන් මේ ගේන මූවමන්ට් එකත් එක්ක අපි හරියටම ටයිම් එක කවුන්ට් කරොත් පොඩ්ඩක් 5 මිනිත් වලට යන්න. මොකද උතන මම ඩ්‍රෝ කරලා තියෙන 5 මිනිත් ලෝ එකක් මේ තියෙන්නේ. ඒකට මේ 5 මිනිත් ලෝ එකක් මෙතන තියෙන්නේ. ඒතකොට මේ 5 මිනිත් ලෝ එක හරහා බලන්න මාකට් එක ගෙනියන්න හදද්දී එයා ගොඩක් ප්‍රයිස් එක රිජෙක්ට් කරනවා. ඒක රිජෙක්ට් කළා තමයි මෙහි පහළට මේක මූව් කරන්නේ. එතකොට දැන් අපි ගත්තොත් 1 hour 4 hour daily වගේ ගත්තාම මාකට් එක තියෙන්නේ ඇත්තටම සෙල් එක. එතකොට ආසන්න වශයෙන් මේ ලෝ එක දක්වා වගේ මාකට් එක එන්න පුළුවන්. එතකොට එකට 7ක වගේ ටිකක් RR එකක් අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඒකට 7ක කැප්චර් කරගන්න අවස්ථාව තිබ්බට මාකට් එකේ අපිට පෙන්නලා තියෙන ඩීටේල්ස් එක්ක අපිට මේක එකපාර ගෙනියයි කියලා හිතන්න තියෙන අවස්ථාව අඩුයි. දැන් මේකේ මම තියෙන එක VWAP එකක් මෙහෙම අයින් කරොත් ඔන්න ඔහොම තමයි අපිට මාකට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මාකට් එකේ වෙන්න පුළුවන් දේ තමයි මේක කන්ටිනියු කරන්න පුළුවන්. ඒක කිසි ඉෂුව එකක් නැහැ. ඒක මේ කියන සෙල් එක දිගටම කන්ටිනියු වෙන්න පුළුවන්. නමුත් අර අපි ඕන දෙයකට රෙඩි පිට ඉන්නේ බෑ. ඒ නිසා මේ මාකට් එක මෙන්න මෙහෙම ඇවිල්ලා මේ ලෙවල් එකෙන් යම් කිසි රීසන් එකකට මෙයා ගත්තොත් මෙයාට පුළුවන් මාකට් එක මේ ලෙවල් එක වෙනකන් වගේ ගෙනහැල්ලා මෙහෙම ඩ්‍රොප් එක ගේන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ සම්පූර්ණ රේන්ජ් එක ඇතුලේ තමයි තවදුරටත් මාකට් එක ඩිස්ට්‍රිබියුට් කරන්නේ. මෙන්න මෙතන හදලා තියෙනවා අලුතෙන් මාකට් එක ඕපන් හයි එකක්. අපිට මේ කියන ප්‍රයිස් ඩිලිවරි එකයි ඒ හැම එක තමයි අපිට මූවමන්ට් එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මම මේ ලෙවල් එකේදී සිද්ධ වෙන ට්‍රාන්සැක්ෂන්ස් දිහා සහ ඕඩර් ෆ්ලෝ එකේ කිරීම මත මාකට් එකේ ට්‍රේඩ් එකකින් එක්සිට් වෙන්න හෝ මාකට් එකේ ට්‍රේඩ් එක තවදුරටත් හෝල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔතනදී දැන් ඔයාලට පේනවා ඇති මගේ ඉන්ටර්නෙට් එක මේ දවස්වල ස්ලෝ. ඇත්තටම ස්ලෝ කියන්නේ මේ මං පොඩ්ඩක් මේ දවස්වල බිසි පිට ඉන්නේ. ඒකයි මට වීඩියෝ එකක් කරන්නත් බැරි වුණේ. මේ නිසා මම ගෙදර නෙමෙයි ඉන්නේ. මම සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නෙමෙයි ඒක නෙමෙයි යූස් වෙන්නේ මේ ඇවිල්ලා ෆෝන් එකකින් යන්නේ. එතකොට ඒකයි මේක ඩ්‍රොප් වෙන්නේ. අපි ඉස්සරහට මගේ වැඩ ටික පොඩ්ඩක් සෝල්ඩ් අවුට් වුණාට පස්සේ වැඩි ආයෙ වතාවක් එක දිගට වීඩියෝස් ගේන්න පුළුවන්. දැන් ඔයාලට වීඩියෝ එකක් ඉස්සරහට හම්බෙනවා අර මම කලින් දාපු වීඩියෝ එකේ හැටියට. එතකොට දැන් මෙතන පේනවා ඇති මාකට් ප්‍රයිස් එක ස්ට්‍රෝන්ග්ලි අපේ ඒරියා එකට ඇවිල්ලා තියෙනවා. දැන් අපේ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඔය ලෙවල් එකෙන් ගොඩාක් දුරට බවුන්ස් එකක් සිද්ධ කරන්න පුළුවන්. මොකද මේ බවුන්ස් එක සිද්ධ වෙන්නේ මේ තියෙන වොලියුම් එකට සාපේක්ෂව. දැන් මේ තියෙන්නේ ඩේලිනේ. ඒකට ඔයාලට ෆික්ස් රේන්ජ් ඇඩ් කරන අයට මේ ලෝ එකේ ඉඳන් අපි ගත්තොත් මෙන්න මෙතන තියෙන පොයින්ට් එකට වෙනකන් වොලියුම් ප්‍රොෆයිල් එකක් අපි ඩ්‍රෝ කරොත් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ රේන්ජ් එකට සාපේක්ෂව ප්‍රයිස් එකේ කොහොමද වොලියුම් එකේ හැසිරීම කියන එක. එතකොට මෙතන ගත්තාම අපිට පේනවා වැලියු ඒරියා ලෝ එක, වැලියු ඒරියා හයි එක සහ POS එක. අපිට මාකට් එකේ වොලියුම් ප්‍රොෆයිල් එක ඩ්‍රෝ කරපු ගමන්ම පේන ටික මේ ටිකනේ. ඒතර ඔන්න ඔය ඒරියාස් ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට පේනවා මාකට් එක ක්‍රමයෙන් මම මේක ඩ්‍රෝ කරන්නම් තියෙන හයි වොලියුම් සහ ලෝ වොලියුම් නොට් ටික. දැන් මෙතන බලන්න මේ තියෙන හයි වොලියුම් නොට් එකට තමයි මාකට් එක රියැක්ට් කරන්නේ. ඒක තාම කොළ පාටින් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන හයි වොලියුම් නොට් එක මාකට් එක බ්‍රේක් කළා. ඒක එතකොට රතු පාට කරගන්න වෙනවා. මොකද මාකට් එක දැන් ඕක bearish side එකේ තමයි තියාගෙන තියෙන්නේ. එතකොට මේ
මාකට් ප්‍රයිස් එකෙන් උඩ තියෙන මේ හැම ලෙවල් එකක්ම bearish levels. ඒ කියන්නේ sell side එකට තමයි මාකට් එකේ තියෙන්නේ. එතකොට මෙතන ගත්තොත් මේ තියෙන ඒරියා එක අපිට බලා ගන්න පුළුවන් buy side orders මාකට් එකේ create කරන්න පුළුවන් levels. නැත්නම් buyers ලා මාකට් එකට aggressive වෙන්න පුළුවන් levels තමයි මේ තියෙන්නේ. ඒකට මෙතන ගත්තොත් මේ හැම high volume node එකක් අතරම අපිට low volume area එකකුත් තියෙනවා. එතකොට මාකට් එක මේ low volume area එකනොත් reject වෙනවා, high volume area එකනොත් reject වෙනවා. අපි මාකට් එක මොනිටර් කරද්දී දැන් මෙතන පේනවා ඇති මේ ලෙවල් එක උඩ මාකට් එක යම්කිසි ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ කරලා තියෙනවා. දැන් මෙතන බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක ඇවිල්ලා කීප වතාවක් රිජෙක්ට් කරලා තියෙනවා. හැබැයි මාකට් එකේ මේ රිජෙක්ෂන් එක කන්ටිනියු කරගන්න තරම් මාකට් එක ස්ට්‍රෝං වෙලා නැහැ. එතකොට ආයෙ මෙයා සෙල් සයිඩ් එකටම තමයි මාකට් එක ගෙනිහින් තියෙන්නේ. එතකොට ඒ ගෙනාවු සෙල් සයිඩ් ඕඩර්ස් මාකට් එකේ තාමත් ඇක්ටිව් පිට තියෙනවා. ඒ ඇක්ටිව්ලි තියෙන නිසා අපිට පේනවා ප්‍රයිස් එක පැහැදිලිවම තවමත් ඒ ලෙවල් එක ඇතුලේ මාකට් එක හෝල්ඩ් කරගෙන තියාගෙන ඉන්නවා කියලා. මේ කාරණාව අපි හරියට මොනිටර් කරගන්න ඕන නම් ඒකේ ඕඩර් ෆ්ලෝ එකෙන් ඕඩර් ෆ්ලෝ එකට මාකට් එක රීඩ් කරන්න පුළුවන් නම් එයාට මේකේ සේෆ් ට්‍රේඩ් ඕපන් කරන්න පුළුවන්. දැන් අපිට මේ මාකට් කන්ඩිෂන් එක ඇතුලේ අපි ඉන්නේ තාම සෙෂන් එකක නෙමෙයි. සෙෂන් එක ආරම්භ වෙන්නේ 12:00ට. එතකොට මෙතන අපි පහළටම ගියොත් අපිට පේනවා මෙතන ලොකුවට රිජෙක්ෂන් හැදෙනවා. මේ D1 එකේ lower band එක, එතකොට මේ උඩට ගත්තු එකේ total volume එක, මේ හැමදේමත් එක්ක තමයි මේ level එක මේ විදියට මාකට් එක respect කරන්නේ. එතකොට අපි මාකට් එකේ මේ වෙද්දි පොසිෂන් එකක ඉන්නවා නම් අපිට පුළුවන් බය නැතුව මාකට් එකේ ඔය තියෙන ට්‍රේඩ් එක මොඩිෆයි කරන්න. එතකොට එතනදී අපිට කිසිම ඉෂුව එකක් නැහැ. ඒකේ SL එක, TP එක මේ දේවල් හසුරවන්න ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මාකට් එක දැන් තියෙන ලෙවල් එකෙන් බයි එකට රිජෙක්ට් කරන්න පුළුවන් ඕනෙම විදියකට. මොකද එහෙම රිජෙක්ට් වුණොත් රිජෙක්ට් වෙන්නේ මාකට් එකේ නිර්මාණ අලුත් ස්ට්‍රක්චර් එකට අනුකූලව. හරිද? අලුත් ඕඩර් ෆ්ලෝ එකකට අනුකූලව තමයි මෙතනින් මේ ඩිලිවරි එක සිද්ධ කරන්නේ. හැබැයි දැනට අපිට එහෙම බලා ගන්න දෙයක් නැහැ. අපිට මෙතන පේන්නේ මේ D1 එකේ lower band එක මාකට් එක respect කරන විදිහක් තමයි බලා ගන්න වෙන්නේ. එතකොට දැන් කොහොමද මේක අපි තවදුරටත් හෝල්ඩ් කරන්නේ? දැන් මේ වෙද්දි අපිට පැහැදිලි මාකට් එක මේ ලෙවල් එකේදී 1 2ක RR එකක් අපිට ඇවිල්ලා තියෙනවා. 1 2ක RR එකක් නම් සාමාන්‍ය 1 2.72ක් වගේ තියෙනවනේ. ඒකට මෙතනින් අපිට පුළුවන් සාමාන්‍ය 50% එහෙම නැත්නම් 75% එහෙම නැත්නම් සාමාන්‍ය 30% වගේ ප්‍රොෆිට් එකක් බුක් කරලා ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරන්න පුළුවන්. ඒතර මේකේ ඩිරෙක්ෂනල් මූව්මන්ට් එක සෙල් නේ. ඒක කිසිම වෙලාවක අමතක කරන්න එපා. මේකේ ඩිරෙක්ෂනල් මූව්මන්ට් එක සෙල්. නමුත් මෙතනදී මං කියන්නේ මෙන්න මේ ලෙවල් එකට මාකට් එක නැවත වතාවක් බවුන්ස් කරන්න පුළුවන් කියන ඒ හේතුව මෙතනදී මාකට් එකේ යම්කිසි රියැක්ෂන් එකක් හම්බුනොත් ට්‍රේඩ් එක එක්සිට් කරන්න. හැබැයි දැනට අපිට එහෙම බලා ගන්න ගැටලුකාරී තත්ත්වයක් මේ පොසිෂන් එකේ තාම නිර්මාණය වෙලා නැහැ. එහෙමනම් අපිට මෙතනදී ට්‍රේඩ් එක එක්සිට් කරන්න එහෙම කරන්න උවමනාවක් නැහැ. ඔතනදී ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඔයාට ඕන නම් පුළුවන් මෙතනින් ප්‍රොෆිට් එකක් බුක් ට්‍රේඩ් එක හෝල්ඩ් කරගෙන ඉන්න. ඒක ඇවිල්ලා ඔයාට තියෙන choice එක. හරිද? ඕකේ තව ක්‍රමයක් තියෙනවා. අපිට පුළුවන් අවශ්‍ය නම් මාකට් එකේ ට්‍රේඩ් එක දැන් හරි රේන්ජ් එකෙන් හරි කී ලෙවල් එකකින් නම් එන්න උනේ ට්‍රේඩ් එකේ total TP එක රන් වෙන්න දීලා මාකට් එකේ එක්සිට් වෙන්න. ඒතකොට total TP එක රන් උනේ නැත්නම් ඔයාගේ SL එක හෝ break even එක වදිනවා. මේක එක්ක break even කරලා total TP රන් කරන්න පුළුවන්. එතකොට මැනේජ්මන්ට් එකත් එක්ක යද්දී ඔයාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රොෆිට් කරලා මාකට් එකේ ප්‍රොෆිට් බුක් කරනවා නම් ඉතින් අවමය 1 2ක්වත් එනකන් ඉන්න එක තමයි ඉතින් හොඳ. 1 2ක් ආවට මදි ඒ බුක් කරන්න මාකට් එකේ
ලෙවල් එක ස්ථාවර වෙන්න එපා. මං කියන එක ඔයාට පැහැදිලි නැත්තම් මෙන්න මේ වගේ දෙයක් මං කියන්නේ. දැන් අපි හැමෝම දන්නවා මේක හයි ලෝස් විදියට බැලන්ස් ඉම්බැලන්ස් විදියට මාකට් එක ඩිවෙලොප් වෙනවා. එතකොට මෙයා මාකට් එක මෙහෙම පහළට ගියනකොට මේක පහළටත් ඒ කියන සිටුවේෂන් එකම තමයි. ඔක්ෂන් මාකට් තියරියම තමයි. එතකොට මේක හයි ස්ලෝස් විදියටත් කන්සොලිඩේෂන්ස් විදියට කන්සොලිඩේෂන් ඉම්බැලන්ස් විදියටත් මේ දෙකටම යනවා. එතකොට මාකට් එක ඔක්ෂන් එකක් කියන එක හැම වෙලේම සිද්ධ වෙන දෙයක්. ඒකට බැලන්ස් කරන්න මාකට් එකේ පුල් බෑක් එකනුත් පුළුවන් කන්සොලිඩේෂන් එකනුත් පුළුවන්. ඒ අවස්ථා දෙකේදීම මාකට් එකක් බැලන්ස් කරන්න හැකියාව තියෙනවා. එතකොට අපි බ්‍රේක් ඊවන් එකක් හෝ එහෙම නැත්නම් ප්‍රොෆිට් බුක් කිරීමක් සිද්ධ කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕන රේන්ජ් එකට සාපේක්ෂව මාකට් එක ඉහළට මුහු වෙන්නේ නැහැ කියලා. එතකොට එක ඕඩර් ෆ්ලෝ එකක් ක්‍රියේට් කරලා ඉවරයි නම් ඊළඟ ඕඩර් ෆ්ලෝ එක ක්‍රියේට් කරනවා නම් මෙයාගේ ඒ තියෙන රීසන් පොයින්ට් එක මාකට් එක බ්‍රේක් කරන්නේ නැහෙනි. එන්නේ මේ අවස්ථාවේදී අපිට පුළුවන් මාකට් එක බ්‍රේක් ඊවන් කරන්න. එතකොට දැන් මේ තියෙන පොසිෂන් එක ගත්තොත් අපිට පැහැදිලිව මේක බ්‍රේක් ඊවන් කරන්න පුළුවන්. මොකද ඕඩර් ෆ්ලෝ වයිස් මාකට් එක බැලන්ස් කරලා තියෙනවා. එතකොට මෙයාගේ ස්ට්‍රක්චර්ස් බ්‍රේක් වෙලා තියෙනවා. ඒ හැමදේමත් එක්ක අපිට මේක පුළුවන් බ්‍රේක් ඊවන් කරන්න. එල්ල හෝල් කරන්න නැත්නම් මෙතනින් සම්පූර්ණ ටෝටල් TP එක ගන්න පුළුවන්. මොකද එකට 2.5ක් 2.7ක් කියන්නේ හොඳ ප්‍රමාණයක් අපිට මැනේජ්මන්ට් එකකුත් එක්ක යනවා නම් අරගෙන යන්න. මොකද ඒක බිගින මට්ටමෙත් එහෙමයි ඇඩ්වාන්ස් මට්ටමෙත් එහෙමයි. එකට 2 කියන්නේ හොඳ ප්‍රමාණයක්. එකට 2.5 කියන්නේ. මොකද අපි මේක 15 මිනිත් රේන්ජ් එකට සාපේක්ෂවනේ ට්‍රේඩ් එක ෆ්‍රේම් කරන්නේ. දැන් බලමු මෙතන ඔයාලට පේනවා ඇති මං ගුවා මේ ඒරියාගේ බයස්ලා තමයි ඇටැක් කරන්නේ ප්‍රයිස් එකට. එතකොට මේ ඉන්න බයස්ලා අපිට පේනවා දැන් මෙන්න මේ පොයින්ට් එකේනේ මාකට් එක හෝල්ඩ් වෙන්නේ. එතකොට මේ ලෙවල් එකෙන් මාකට් එකට සෙල් සයිඩ් ඇග්‍රෙසිව් ඕඩර්ස් අනිවාර්යෙන් ඩිවෙලොප් වෙනවා. ඒතර මේ පහළ ලෙවල් එකෙන් අපිට බලා ගන්න පුළුවන් එතනින් මාකට් එක උඩට තල්ලු වෙනවා. මේ තියෙන ප්‍රයිස් ඒරියා එක ඇතුලේ තමයි දැන් මාකට් එකේ ඔක්ෂන් එක තියෙන්නේ. මෙයා මාකට් එක උඩට ඩිලිවරි කරනවද මෙයා මාකට් එක පහළට ඩිලිවරි කරනවද කියන එක මෙතන තමයි මෙයා තීරණය කරන ලෙවල් එක. ඒතර මෙතනින් මාකට් එක බයි එකට හරි සෙල් එකට හරි යනවද කියලා මාකට් එක තීරණය කරනවා මේ ඒරියා එකේදී. එතකොට අපි මෙන්න මේ ඩෙවලොප් වෙන ඕඩර් ෆ්ලෝ එකට වොලියුම් ප්‍රොෆයිල් එකක් දාපුවම ඔයාලට පේනවා ඇති highest වොලියුම් එක නිර්මාණය වෙන්නේ මෙතන. ඒතර උතන ඒක නිර්මාණය වෙන්න හේතුව තමයි මාකට් එකේ මේ ඒරියා එකේදී තමයි මේ ඩිරෙක්ෂනල් මූව්මන්ට් එක සෙල් සයිඩ් එකට ගෙනියන එක තවදුරටත් ගෙනියනවද නැත්නම් මේක බයි එකට අරන් යනවද කියලා මාකට් එක තීරණය කරන ප්‍රධාන ඒරියා එක. ඒතකොට අපිට පේනවා දැන් මෙන්න මෙතනදී මං කිව්වා මේකේ තවදුරටත් බයස්ලා නැහැ සෙලර්ස්ලා ඉන්නේ. ඒතකොට ඔයාලට පේනවා ඇති මේ ඒරියා එකේදී නිර්මාණය වෙලා තියෙන වොලියුම් නොඩ් එක. ඒතකොට මේ ලෙවල් එකේ මේ නිර්මාණය වෙච්ච වොලියුම් නොඩ් එක ගත්තාම මෙතනදී සිද්ධ වෙච්ච ට්‍රාන්සැක්ෂන් ටිකත් එක්ක තමයි මේ වොලියුම් නොඩ් එක නිර්මාණය වෙන්නේ. ඒතකොට මේ ඒරියා එකේ සිද්ධ වෙච්ච ට්‍රාන්සැක්ෂන් ටිකත් එක්ක තමයි මේ වොලියුම් නොඩ් එක නිර්මාණය වෙන්නේ. එන්න එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රයිස් එක ට්‍රූ ප්‍රයිස් එක ඉහළට මුහු කරොත් අනිවාර්යයෙන්ම මේක බයි සයිඩ් එකට කන්වර්ට් වෙනවා ආයෙ වතාවක්. එහෙම බයි සයිඩ් එකට කන්වර්ට් වුණොත් මෙන්න මේ තියෙන highest point බ්‍රේක් වෙලා යනවා. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඉතින් අපිට පුළුවන් මාකට් එකේ මේ ප්‍රයිස් මූව්මන්ට් සම්බන්ධයෙන් මාකට් එකේ මොන වගේ සිද්ධියක් සිද්ධ වෙයිද කියන එක තීරණය කරන්න. එතකොට මේ වොලියුම් ට්‍රේඩින්, ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියන මේ හැම දෙයකම දැන් මේ ඇවිල්ලා මේවා පාවිච්චි කරද්දිත් අපි ප්‍රයිස් එකේ මූව්මන්ට් එකට ගන්න ඕන. මොකද ඔයා ෆුට්ප්‍රින්ට් එක මේවා වොලියුම්ස් මේවා ඇඩ් කරගත්තට ප්‍රයිස් එකේ මූව්මන්ට් එකට ප්‍රයොරිටි එක දෙන්නේ නැත්නම් වැඩක් නැහැ. මොකද මාකට් එකේ කොච්චර වොලියුම් එකක් කොච්චර මූව්මන්ට් මේ ඩෙල්ටා එකක් මොන දෙයක් ආවත් ඒ එන එක ප්‍රයිස් එකට ඉම්පැක්ට් කරනවද නැද්ද කියන එක අපිට බලන්න වෙනවනේ. ප්‍රයිස් එකට ඉම්පැක්ට් එකක් කරනවා හෝ නොකරනවා මත තමයි අපිට තීරණය කරන්න පුළුවන් මෙතනදී සිද්ධ වෙන ට්‍රාන්සැක්ෂන් එක මොන වගේ ස්වරූපයකින්ද සිද්ධ වෙන්නේ කියන එක. ඒකට දැනට අපිට බලා ගන්න තියෙන හැමදේමත් එක්ක පේන්නේ මේ වගේ සිද්ධියක්. ඒකට මම මේ වීඩියෝ එක පටන් ගත්තෙම කිව්වා ඔයාලට මේ ලෙවල් එකේදී මම ප්‍රොෆිට් එකක් ගන්නවා කියන එක. මොකද එකට දෙකක RR එකක් තියෙනවා සහ මට මේ මාකට් එකේ තියෙන දේවලුත් එක්ක මට
තේරෙන දෙයක් තමයි මාකට් එක මෙතනින් උඩට ගන්නවා නම් මේ ලෙවල් එකෙන් ප්‍රයිස් එක රිජෙක්ට් වෙන්න ඕනි. එහෙම රිජෙක්ට් වුණොත් අනිවාර්යයෙන්ම මේ තියෙන highest point මාකට් එක බ්‍රේක් කළා SL එක වයලේට් වෙන්න තියෙන හැකියාව තියෙනවා. ඒක අර එහෙමම වෙනවා නෙමෙයි. මොකද එහෙම නොවන පොසිෂන්ස් ඕපන් කරන්න පුළුවන් එන්ට්‍රීස් මාකට් එකේ තියෙනවා. අපිට මේ විදිහට ට්‍රේඩ් එකක් ඕපන් කරන්න පුළුවන් අවස්ථා මාකට් එකේ තියෙනවා. ඒ කියන්නේ මෙතනින් ගත්ත ට්‍රේඩ් එක කිසි ප්‍රශ්නයක් නැතුව මෙතෙන්ට හෝල් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මාකට් එකේ වොලියුම් වයිස් මාකට් රිවර්සල් එකක් සිද්ධ වෙන්නත් පුළුවන්. මාකට් එක මෙතනින් ඇග්‍රෙසිව් බයි එකක් ඩෙවලොප් කරන්නත් පුළුවන්. ඒ කාරණා දෙකම තියෙන නිසා තමයි මෙතනදී මම පොඩ්ඩක් මොකද මෙතනින් මොන වගේ සිද්ධියක් මාකට් එක සිද්ධ කරයිද කියන ප්‍රශ්නාර්ථය දුරු කරගන්නවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපි පොඩ්ඩක් මේ ට්‍රේඩ් එකේදී බැලුවේ. එතකොට දැනට ඇත්තරම මේ හැදෙන සිටුේෂන් එකත් එක්ක අපිට මේ ට්‍රේඩ් එක තියාගෙන ඉන්න එක එච්චරටම සාර්ථක නැහැ. ඒකට අපි ට්‍රේඩ් එක එක්සිට් කරනවා මේ වෙද්දි. ප්‍රොෆිට් බුක් කරපු එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ට්‍රේඩ් එක මෙතනින් තමයි ප්‍රොෆිට් බුක් වුනේ. එතනින් අයින් කරලා අපි ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙනවා. එක්සිට් වෙලා අපිට පුළුවන් මෙන්න මෙහෙම විෂන් එකක් ඕපන් කරන්න. මේ වගේ පොයින්ට් එකකට වෙනකන් අපිට ට්‍රේඩ් එක ඕපන් කරන්න පුළුවන්. මොකද මෙතන සිද්ධ වෙච්ච දේවලුත් එක්ක පැහැදිලිවම පේන දේ තමයි ඇග්‍රෙසිව් මූව්මන්ට් එකක් ඉහළට ගනී කියන එක. ඉතින් අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අර මම කලින් ඔයාලට ඩ්‍රෝ කරපු සිද්ධියද මෙතන මාකට් එකේ සිද්ධ කරන්න කියන එක අපි අර පේන බලන්න බෑ අපිට. මාකට් එක සිද්ධ කරපු දේවල් සිද්ධ කරන්න පුළුවන් දේවල් ඒ හැමදේම එකතු කරගෙන තමයි අපිට මාකට් එකේ ඕපන් කරන්න පුළුවන් අපේ පොසිෂන්ස්. එතකොට මෙතන පේනවා ඇති මේ ඩිවලොප් වෙන වොලියුම් එක ඇතුලේ අපිට පේනවා මේ ඒරියා එකේ සිද්ධ වෙච්ච දේවලුත් එක්ක සහ මේ තියෙන ලෙවල් එක මම ඔයාලට කලින්ම කිව්වා. මේක දැන් මෙතන තවදුරටත් බයස්ලා නැහැ සෙලර්ස්ලා ඉන්නේ කියලා. එතකොට මේ ලෙවල්ස් වල බයස්ලා ඉන්නේ කියලා. ඒත් අපිට පේනවා මෙතනින් මාකට් එක ගියා. දැන් මේ සෙලින් ඕඩර්ස් තියෙන ඒරියා එකේ තමයි ප්‍රයිස් එක ස්ටැබ්ලිෂ් කරන්නේ. ඒකට සෙලින් ඕඩර්ස් තියෙන පොයින්ට් එකේ ප්‍රයිස් එක මේ විදිහට හෝල්ඩ් වෙනවා කියන්නේ මාකට් එකේ එතනින් ආය මෙහෙම ගන්න පුළුවන් කියන එක. නමුත් අපිට මෙතන කන්ෆර්මේෂන් එකක් තියෙනවා යම් මාකට් එක මෙතනින් මේ තියෙන හයි එක වයලේට් වෙන්න ප්‍රයිස් එක ඉහළට ඩෙලිවරි එකක් ගනී කියන්න රීසන්ස් මාකට් එක විසින් නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිර්මාණය කරලා දුන්න නිසා අපි මෙතනින් මේ විදිහේ බයි පොසිෂන් එකක් මාකට් එකේ ඕපන් කරනවා ඉහළට. මොකද අපිට දීලා තියෙන කන්ෆර්මේෂන්ස් වල හැටියට ප්‍රයිස් එක මෙතනින් ඉහළට යෑමේ හැකියාව ඕනවටවත් වඩා මාකට් එකේ තියෙන නිසා අපි ඔන්න ඔය පොයින්ට් එකේ ප්‍රයිස් එක ඉහළට බයි කරනවා.
මං අර කලින් කතා කරපු විදිහට දැන් මෙතනදී අර මාකට් එකේ අපිට දීලා තියෙනවා පැහැදිලි කන්ෆර්මේෂන් එකක් මේ විදිහ හම්බෙලා තියෙනවා මෙතනින් ඒක යනවා කියලා. නමුත් අපිට බලන්න පුළුවන් වේවි මෙයා පොඩ්ඩක් මෙතන කන්සල්ටේෂන් එකක් හදයි. නමුත් ප්‍රයිස් එකේ ඩිලිවරි එක බයි සයිඩ් එකටම අරගෙන යයි. දැන් මේ රිජෙක්ෂන් හැදෙන එක ගැන නම් එච්චර ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ. මොකද මේ රිජෙක්ෂන් ටික හැදුන්නේ නැත්තම් තමයි මාකට් එකේ පුදුමේ. මොකද මෙයාගේ මේ තියෙන ප්‍රයිස් ඩිලිවරි එක කරන විදිහ මේ පොයින්ට් එකත් එක්ක මේ තියෙන ටයිම් එකයි මේ හැමදේම එකතු කරලා බලපුවාම මෙතනදී ඒ වගේ රිජෙක්ෂන් එකක් කියන එක සාමාන්‍ය දෙයක්. ඒවා තමයි ගැටලුව තියෙන්නේ. අපි මාකට් එක ගැන අවධානයෙන් අවබෝධයෙන් ඉන්නවනම් මේක ප්ලේ කරන්න පුළුවන්. දැන් මතක ඇති මෙන්න මෙතනදී තිබ්බ වොලියුම් එක තව සෑහෙන්න ඇඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන්ස් මාකට් එකේ හැම වෙලේම ඩෙවලොප් කරනවා. ඒ ඩෙවලොප් කරන ට්‍රාන්සැක්ෂන් වලට අදාළව තමයි වොලියුම් එක ප්‍රයිස් එක ඩිලිවරි කරන්නේ. දැන් වැලියු ඒරියා හයි එකේ සහ මේ තියෙන වොලියුම් ඒරියා එකේ කොහොමද මෙයා මේක බ්‍රේක් කරනවා. මොකද දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙන වොලියුම් එකේ ගත්ත වේට් එකට අදාළව ප්‍රයිස් එක සෙල් එකට ගිනිච්චට මෙතනින් ආයෙ ගේන්ස් මාකට් එක ගෙනියනවා. දැන් මේ තියෙන ට්‍රාන්සැක්ෂන් ටිකයි හැමදේම දිහා බලපුවා මේ ඩෙවලොප් වෙලා තියෙන්නේ මේ සෙල් එකට අදාළව ආපු එකනේ. ඒතර මේ ඒරියා එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා සෙල් සයිඩ් ඕඩර්ස් මාකට් එකට වැටිලා තියෙනවා. ඒතර ඔය වැඩිච්ච සෙල් සයිඩ් ඕඩර්ස් වලට අනුකූලව ප්‍රයිස් එක මාකට් එකේ ඉහළ ලෙවල්ස් වලට අරගෙන යද්දි එහෙම එක පාරට ගෙනියන්න බෑ. එතකොට දැන් මෙතන පේන ඇති මේ දැන් මේක කලින් තිබ්බ බයස්ලා මෙතනට ආවට පස්සේ බ්‍රේක් වුණාට පස්සේ මම සෙල් කිව්වා. දැන් මේ ආයෙ මේක බ්‍රේක් කරලා තියෙනවා. දැන් මෙතන දැන් තවදුරටත් සෙලර්ස්ලා නැහැ. දැන් මාකට් එකේ මේ ඒරියා එකේ රන් එක අදින්නේ සම්පූර්ණයෙන් බයි ඕඩර්ස් වලින්. ඒකට මෙන්න මේ ලෙවල් එකේ වගේ තමයි ඕඩර්ස් මාකට් එකට ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ. මාකට් එකේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු ප්‍රයිස් ඩිලිවරි එක මෙයා කොහොම ගෙනියයිද කියන එක දැන්. මේ ඒරියා එකේ මේ තියෙන ලෝ වොලියුම් ඒරියා එකෙන් තමයි රිජෙක්ෂන් එක හැදෙන්නේ. සම්පූර්ණ මේ කෑල්ලම ගන්නත් පුළුවන්. නමුත් මම මෙතන මේ තියෙන පොයින්ට් එක ගන්නවා. එතකොට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ හෝල්ඩ් වෙච්ච ලෙවල් එක. එතකොට ඒ ලෙවල් එකේ දැන් සෙල් සයිඩ් ප්‍රයිසස් තමයි ඩිලිවරි වෙන්නේ. ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා අපි අර නෝමල් පොයින්ට් එකට. දැන් මෙතන පේනවා ඉතින් මේ ලෙවල් එකේ තිබිච්ච බයි ඕඩර්ස් වලට ඇවිල්ලා තියෙන කෙනෙකුට දැන් මෙතනින් ට්‍රේඩ් එක ගන්න බැරි වුණා නම් මෙතනින් ඔහම ගේන්ස් ට්‍රේඩ් එකක් කරන් මේ ලෝ එකට ගන්න පුළුවන්. දැන් මේ එන්ට්‍රි වුණොත් මෙතන ලෝ එකට අපිට ඔහම හදා ගන්න පුළුවන්. අපේ SL එක ඉෂුව එකක් නැහැ. ඒකට මෙතන ඉඳන් මේ ට්‍රේඩ් එක ඔන්න විදියට ට්‍රේඩ් එක ගහ ගන්න පුළුවන්. මොකද මම මේකේ මේ පොඩ්ඩක් උඩින් ගත්ත නිසා තමයි මෙතෙන්ට මේ TP එක ගන්නෙ. නැත්තම් මේක මෙහෙට ගන්න පුළුවන්. මොකද මේ ට්‍රේඩ් එකෙත් එකට දෙකක වගේ ආර එකක් තියෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේක තව පොඩ්ඩක් අර සූම් කරලා බැලුවොත් සමහර විට මේක වෙනසක් කරගන්න පුළුවන්. නමුත් දැනට පේන විදිහට ඔහොම තමයි තියන්න පුළුවන්. ඒකට මෙයාගේ තියෙන මූවමන්ට් එකට අදාළව කී ලෙවල්ස් ඩෙවලොප් කරන්නේ ඔය විදිහට. ඒකට ඩෙවලොප් කරන කී ලෙවල්ස් වලට අදාළව මෙයා මේක මූව් කරද්දී හැම වෙලේම පොසින් ඕඩර් ෆ්ලෝ ඊට පස්සේ ඩිරෙක්ෂනල් කරන්ට් ඕඩර් ෆ්ලෝ මේ වගේ ඕඩර් ෆ්ලෝ දෙක අතරතුර තමයි මේ ප්‍රයිස් එකේ දෝලනය සිද්ධ වෙන්නේ. දැන් ඔයාලා දන්නවා මාකට් එකේ සෙල් සයිඩ් එක සහ බයි සයිඩ් එක කියලා දෙකක් තියෙනවා. ප්‍රයිස් ඩිලිවරි එකක් කියලා එකක් තියෙනවා. ඒකට ඩිරෙක්ෂනල් මූවමන්ට් තියෙනවා, කරෙක්ෂනල් මූවමන්ට් තියෙනවා. සෑහෙන්න දේවල් ඔයාලා මේකේ එකතු කරගෙන තියෙනවානේ. ඒ කිසිම දෙයක් වැරදි නැහැ. හරියට යූස් කරනවා නම්. මොකද ඩිරෙක්ෂනල් මූවමන්ට් එකක්, කරෙක්ෂනල් මූවමන්ට් එකක් කියලා කියන්නේ මාකට් එකේ නෝමල් කරන ඔපොසින් ඕඩර් ෆ්ලෝ එකකට රියැක්ට් කරලා කරන්ට් ඕඩර් ෆ්ලෝ එක රන් කරන මූවමන්ට් එකකට. එතකොට ඒ තියෙන මූවමන්ට්ස් පිළිබඳව ඔයාට තියෙන අවබෝධය සහ ඒ තියෙන නොලෙජ් එක යූස් කරලා තමයි අපිට පුළුවන් වෙන්නේ මාකට් එකේ පොසිෂන් ඕපන් කරන්න ඕනිම අවස්ථාවක ඕනිම තැනක ඕනිම විදියකට. එතකොට අපි ඉන්න ටයිම් ෆ්‍රේම් එක අදාළ වෙන්නේ නැහැ අපේ විනින් රේට් එක හෝ අනිකුත් දේවල් ඩෙවලොප් වෙන්න. එනදී ඕනි කරන්නේ සම්පූර්ණයෙන් අවබෝධය මාකට් එක මොකක්ද මේ වෙලාවේ කරන්න කියන එක. දැන් මතක ඇති මේකේ
මේ ප්‍රයිසස් පහලට එන්න කලින් තමා මම මේව ගත්තේ. කිසිම එඩිට් එකක් නැහැ මේ වීඩියෝස් වල. එතකොට මේවට මම ටයිම් ස්ටෑම්ප් ඇඩ් කරන්න මට සිද්ධ වෙනවා. මොකද අර මම ටික වෙලාවක් කතා කරන්න නැතුව හිටියා. මොකද හැම වෙලේම මම කතා කරන්නේ නැති නිසා. ඉතින් මෙන්න මේ ලෙවල් එක මේ ඒරියාස් දැන් මෙතන පේනවා ඇති. මේක බ්‍රේක් කළා තමා දැන් උඩින් තමයි ඒක හෝල්ඩ් කරන්නේ. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ ඔළුවේ තියෙනවා නම් අදහසක් මේක මෙන්න මෙහෙමම එන්න ඕනේ පුල් බෑක් කරන්න කියන එක. ඔන්න ඔහොමම මේ කියන්නේ මෙහෙම පහළට එන්නම ඕනේ මෙයා මාකට් එක පුල් බෑක් එකක් හෝ ෆෙයා වැලියු එකක් හෝ ඩිස්කවුන්ට් එකක් හෝ බැලන්ස් එකක් කරන්න. හැබැයි එහෙම ඌමනාවක් නැහැ. මාකට් එකට පුළුවන් මෙතන රේන්ජ් එකක් හදලා යන්න. ඔය වගේම මතක තියාගන්න ඕනේ දේ තමයි මාකට් එකක් ඩිස්කවුන්ට් කරද්දි දැන් මේ යන්නේ සිංගල් කැනල් මූව්මන්ට් එකක්නේ. මේ දෙවෙනි ට්‍රේඩ් එක ඕපන් කරපු තැන ඉඳන්. එතකොට ඒ සිංගල් කැනල් මූව්මන්ට් එකක් වුණොත් ඩිස්කවුන්ට් වෙනවා මාකට් එකේ. එහෙම ඩිස්කවුන්ට් වෙද්දි අනිවාර්යෙන් සෙල් කැනල් එකක් ඩෙවලොප් වෙන්න ඕනි. මාකට් එකේ පහළට සෙලින් මූව්මන්ට් එකක් ගන්න ඕනි කියලා එකක් කිසිසේත්ම මේකේ ඇත්තේ නැහැ. එතකොට මාකට් එකට පුළුවන් ඒක ඕනෙම වෙලාවක ඒ මූව්මන්ට් එක ඩෙවලොප් කරන්න යාට ඕනේ විදිහකට. එතකොට එයාගේ ෆෙයා වැලියුස් හැදෙන්නේ කැනල් එකක් පහළට ආපුවාමවත් එහෙම නැත්තම් පුල් බෑක් එකක් විදිහට කැනල් දෙක තුනක් පහළට ආවම නෙමෙයි. ප්‍රයිස් එකට අදාළව එයා ඩිස්කවුන්ට් එක ගත්තා නම් ෆෙයා වැලියු එක නිර්මාණය වුණා නම් එතනින් එහාට තවත් මේකේ අමුතුවෙන් දේවල් කරන්න නැහැ. ඒකට ඔන්න ඔය විදිහට අපිට අපේ අද අපි ගත්ත ට්‍රේඩ් 1යි 2යි 3යි. ඒකට මේකේ තුන්වෙනි ට්‍රේඩ් එක අපි මම ගත්තේ නැහැ. මම පල්ලෙන් එන්ට වෙච්ච නිසා අර මම ඒක කිව්වේ. කෙනෙකුට අවශ්‍ය නම් අතන පළවෙනි පොයින්ට් එකෙන් ගන්න බැරි වුණා නම් හරිම කන්ෆර්මේෂන් එක අතනින් හම්බ වෙන්නේ. එතනින් ට්‍රේඩ් එක ගහන්න පුළුවන් දෙවෙනි එන්ට්‍රි එක මම ඔයාලට ඩ්‍රෝ කරේ. එතකොට ඒකේ TP එක අතෙන්ට තමයි යන්න ඕන. මොකද ඒක අදාළ රේන්ජ් එක එතන තියෙන නිසා. දැන් ඕනනම් මාකට් එක ආය වතාව පහළටම සෙල් වෙන්න පුළුවන්. ඒත් අපිට ගැටලුවක් නැහැ. මොකද මේ වෙද්දි තව එකට දෙක කාර් එකක් කැප්චර් කරගෙන තියෙනවා. එතකොට මේ වෙද්දි මම ට්‍රේඩ් එකෙන් 70ක් 75ක් අයින් කරගන්න තමයි යන්නේ. මොකද මෙතන අවශ්‍ය නැහැ. මොකද මගේ ටාගට් එක ඇචීව් වෙලා තියෙන්නේ අද දවසට. ඒතර මේකෙන් 70ක් 75ක් විතර මං අයින් කරගෙන ඉතුරු එක ඔන්න ඔය රන් වෙන්න දෙනවා. මොකද ප්‍රයිස් එකට පුළුවන් තව ගොඩාක් සෑහෙන්න උඩට මෙතන බයි වෙන්න. මොකද මේ ගෙනහැල්ලා තියෙන වොලියුම් එක සහ ගෙනහැල්ලා තියෙන මූව්මන්ට් එකේ සම්පූර්ණ ඇනලයිස් එකක් හය ටයිම් ෆ්‍රේම් වලින් ගියාම මෙයා ඉන්නේ බෙයාරිෂ් වුණාට මෙයාට පොඩ්ඩක් උඩට ගෙනියන්න පුළුවන් ප්‍රයිස් එක ඩිස්කවුන්ට් කරන්න. ඒ කියන්නේ ආසන්න වශයෙන් මේ හරියට විතර ගේන්න පුළුවන්. එතකොට මෙතනදී ප්‍රොෆිට් එකක් බුක් කරගෙන ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්න එක එහෙම ඉෂුව එකක් නැහැ. මෙතනදී මට සාමාන්‍යයෙන් දෙකට දෙකක් 2.5ක් තිබ්බට මෙතනදී ප්‍රොෆිට් එක බුක් වෙනවනේ. ඒකත් එක්ක මට මාකට් එකකට දෙකක් වගේ RR එකක් තමයි ටෝටල් මගේ account එකට බෑකප් වුනේ. ඒතර මෙතනදී පැහැදිලිව මේකට දෙකක් මේ වෙද්දි බෑකප් කරලා තියෙනවා. ඒතර ටෝටල් RR මේ වෙද්දි මගේ අතේ 3.75ක් වගේ තියෙනවා. දවසේ. ඒතර කරක් වගේ වෙයි. ඒකත් එක්ක ඉතින් කිසි ඉෂුව එකක් නැහැ. මොකද අද දවසේ ඇතුළත මට තාම ලන්ඩන් සෙෂන් එක ඕපන් එලක යුතු ටයිම් එකේ ඕපන් වෙන්නේ. මාකට් එකේ මම අදාළ කරගෙන කරලා තියෙන්නේ. ඒ නිසා මට අමුතුවෙන් ප්‍රොෆිට් ජෙනරේට් කරන්න අද දඟලන්න දෙයක් නැහැ. ඉතින් ඔයා දැන් එහෙම මුකුත් දාගෙන එහෙම නැටුවේ නැහැ. මාකට් එකේ ට්‍රේඩ් එකේ අපි TP එක හෝල්ඩ් කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් මෙහෙම හෝල්ඩ් කරන්න. නමුත් ප්‍රයිස් එකට අදාළව මාකට් එකේ යම්කිසි වෙනස්කමක් සිද්ධ වෙනවා නම් මේ මාකට් එකේ මොකක් හරි ඩිවලොප්මන්ට් එකක් සිද්ධ වෙනවා නම් අපි අනිවාර්යෙන් පොසිබිලිටි තියෙනවා. ප්‍රයිස් එක තියෙන තැන කී ලෙවල්ස් එක පොසිබිලිටිස් තියෙනවා. ඒවත් එක්ක මාකට් එකෙන් අපිට එක්සිට් වෙන්න වෙනවා. ඒ වගේම දැන් මේ වොලියුම් වයිසස්නේ මම මෙතන ගත්තේ මේ ලෙවල් එක.
මේක ගන්න පුළුවන් තව විදිහක් තියෙනවා මේ ඔයාලා ඕඩර් ෆ්ලෝ නැතුව වොලියුම් නැතුව ගියන් මේ කට්ටගේ මේ ලෙවල් එක ගන්න පුළුවන් මේ ඒක නිකන් මෙතන තියෙන ඉතින් කට්ටිය ට්‍රේඩ් කරලත් ඇති මේ එන්ට්‍රිය ගොඩක් කට්ටිය මොකද මේක ගොඩක් ලේසි ට්‍රේඩ් එක මේ ගහන්න ඕක තමන් තියෙන්නේ ඉතින් කතා කරන්න දැන් අපි මතක තියාගන්න ඕනේ දැන් ඔය කරන්සි එකක් තෝරගනිද්දි පොඩ්ඩක් මතක තියාගන්න මේ ඔයාට මාකට් එකේ රීඩ් කරන්න පුළුවන් කරන්සිස් විතරක් ගන්න. අද දවසේම ගෝල්ඩ් එකෙත් ඇත්තටම බයි පොසිෂන් එකක් ඕපන් කරන්න තමා බලන් හිටියේ. නමුත් ගෝල්ඩ් එක මට හරියට කන්ෆර්මේෂන් එකක් දුන්නේ නැහැ. එයාගේ බයින් ඔපිනියන් බලන්න ගියේ ගෝල්ඩ් එක මේ වෙද්දි සැලකිය යුතු මූව්මන්ට් එකක් ඇදලා තියෙනවා. එතකොට ඒක වලට බලා ගන්න පුළුවන් වෙයි මගේ ඇනලයිස් එකත්. ඒකට මම මේකේ බයි එකක් ඕපන් කරන්න හිතෙන් හිටියේ මෙන්න මෙහෙන් මේ වගේ ලෙවල් එකකින්. නමුත් මට ඒක අර පැහැදිලි කන්ෆර්මේෂන් එකක් බයි කරන්න ගියේ නැහැ. මොකද මට මේ නැස් එකේ ඊට වඩා ග්‍රේට් කන්ෆර්මේෂන්ස් නිර්මාණය වෙලා ඩිවලොප්මන්ට් එකක් මාකට් එකේ වැදුන නිසා. finally today මයිගේ මේ තියෙන ට්‍රේඩ් ටික ගොඩ දාගන්න පුළුවන්. තව දවසක මේ වගේ ට්‍රේඩ් කරද්දි මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඒවා ඉතින් අර කෙනෙකුට අවශ්‍ය නම් සමහර දේවල් තියෙනවා ඇඩ් කරගන්න, නැත්නම් මේ බලලා ස්කිප් කරන්න පුළුවන්. මොකද මේක විනාඩි 41ක් නේ. උඩ මේකේ අර එක්ස්පීරියන්ස් එක සහ නිකන් අර පොඩි දේවල් තමයි තියෙන්නේ. ටයිම් එක නිසා ඔයාලා මේ බලනවා නම් ස්පීඩ් කරලා 2x වගේ දාලා බලන්න මේ ඔය නිකන් ඉන්න වෙලාවට ටයිම් එක අපිට වැදගත් නිසා. මොකද මේවයි තියරිස් වලට වඩා එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි කතා කරන්නේ මේ වගේ වීඩියෝස් වලදී. එහෙනම් අපි අර ඊගාව ස්ට්‍රැටජිකලි ප්ලෑන් එකක් කියන වීඩියෝ එකෙන් ආය හම්බ වෙමු. ඊට කලින් මම ආය මාකට් එකේ එන්ට්‍රියක් ඕපන් කරන්න මාකට් එකට ගියොත් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් හැමෝටම මේ සුබ පතනවා ඔයාලගේ ට්‍රේඩින් ලයිෆ් එක ඉස්සරහට අරගෙන යන්න.